මේ වීඩියෝ එක බලන්න ගත්ත ඔයාගේ මේ වෙලාවෙත් ඔයාගේ සොහනේ වල කැපෙන ගමන් තමයි ඉන්නේ. මේක මේ බය කරන්න අතිශෝක්තියට කියන කාරණාවක් නෙමෙයි. ඇත්තටම කෑම නිසා මෙච්චරම ලෙඩ වෙන, කෑම නිසා මැරෙන්නම වෙන જાතියක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මට බඩ පිරෙන්න කන්නේ නැතුව නිින්ද යන්නේ, දවල්ට බත් කෑවේ නැත්නම් ඇඟට පණ නැහැ, මොනවා නැතත් කාලා ඉන්න ඕනේ, මැරෙන එක කවදා හරි අපි මැරෙයි. ඔන්න ඔය වගේ මෝඩ කතා කියන තරමටම අපි heart attack හැදෙන එක අපිට නතර කරන්න බෑ. මොලේ ලේ කැටි හිර වෙලා, එහෙම නැත්නම් ඒවා පුපුරලා පැත්තක් පර නැති වෙලා ජීවිත කාලෙම කකුල අත ඇදගෙන යන වෙන අංශභාග තත්ත්ව ඇතින එක අපිට නවත්තන්න බෑ. සීනි හැදිලා, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් බැඳිලා මේ කකුල් කැපෙන්න වෙලා කිහිල් කරු වලින්, එහෙම නැත්නම් රෝද පුටු වලින් යන එක අපිට නතර කරන්න බෑ. ඒක නිසා කරුණා කරලා මේක හොඳට අහගන්න. අපේ ලංකාවේ ඇත්තටම කිව්වොත් මේ නිරෝගී කියලා පරපුරක් දැන් හොයාගන්න හරි අමාරුයි. අපි දැන් සෞඛ්‍ය කියලා කතා කරන්නේ, කෙනෙක් සෞඛ්‍ය සම්පන්නයි කියලා කතා කරන්නේ එයාගේ ශරීරයේ ජීවත් වෙන්න ඕනේ කරන එයාගේ ප්‍රශස්ත මට්ටමට එයාගේ ඉන්ද්‍රිය පද්ධති ක්‍රියාත්මක වෙනවද කියලා බලලා තමයි අපි කියන්නේ කෙනෙක් සෞඛ්‍ය සම්පන්න නැද්ද කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඔබ මේ වෙනකොට මොකක් හරි නිදන්ගත රෝගයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට නිදන්ගත රෝගයක් මේ වෙලාවේ ඔයාගේ ඇඟේ හැදීගෙන එනවා. හැබැයි ඔයා ඒක දන්නේ නැහැ. මේ නොදන්නකම නිසා සහ නොදැනෙනකම නිසා අපි අනිවාර්යයෙන්ම විසඳගන්න බැරි, සුව කරන්න බැරි නිදන්ගත රෝගයක් උරුම කරගන්නවා. ඒක නිසා මේ ටික හොඳට අහගන්න. ශරීරයට ශක්තිය ගන්න අපි ආහාර වලින්. මේ ආහාරවල ප්‍රධාන මූලාශ්‍රය, ශක්ති මූලාශ්‍රය තමයි කාබෝහයිඩ්‍රේට්. ශ්‍රී ලාංකික වෙච්ච අපි අපේ බත් වලින්, අපේ පාන් වලින්, ඒ කියන්නේ අපේ පාන් පිටි වලින් තමයි අපේ ප්‍රධාන ශක්ති මූලාශ්‍රය අපි සපයගන්නේ. හැබැයි අවාසනාවට අපි කන ප්‍රමාණයට වඩා අපි දහනය කරන ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඉතින් මේ කන ටික ශරීරයට දෙයක් කරගන්න බැරුව ඒවා තෙල් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සීනි පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඔයාගේ ඇඟේ සීනි වෙනුවෙන් මහන්සි වෙන ඉන්සියුලින් කියන හෝමෝනේ අනේ තමන්ට කරන්න පුළුවන් උපරිමය කළා අක්‍රියතාවයට පත් වෙනවා. එහෙම නැත්නම් ඉන්සියුලින් ක්‍රියාත්මක වීම සාමාන්‍ය විදිහට සිද්ධ නොවි ඔයගලන්ට දියවැඩියාව හැදෙනවා. රුධිරවල තෙල් මට්ටම් වැඩි වෙලා ඔයාට කොලෙස්ටරෝල් හැදෙනවා. මෙන්න මේ දෙකම හැදුනට පස්සේ ඔයාගේ හදවත අක්‍රිය වෙන එක නවත්ත ගන්න බෑ. ඔයාගේ වකුගඩු දෙක අක්‍රිය වෙන එක නවත්ත ගන්න බෑ. ඒ නිසා වෙන්ම තමයි මේ අපි ගන්න ආහාර රටාව ගැන අපිට පොඩි අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි ඇත්තනම අපේ ශක්ති පරිභෝජනයේ ඉතාමත්ම වැඩි. අපේ මේ ශක්ති දහනය ඉතාමත්ම අඩුයි. ඒ නිසා වෙන්ම තමයි අපි කියන්නේ පළවෙනිම දේ ආහාර ලබා ගන්න ප්‍රමාණයට හරියන්න දහනය කරන්න. ඒක දහනය කරන්නේ නැත්නම් ඔබ ගන්න ආහාර ප්‍රදානවල ශක්ති ප්‍රභවය අඩු කරගන්න. තේරෙන භාෂාවෙන් කිව්වොත් කන බත් ප්‍රමාණය අඩු කරගන්න. ඔයගොල්ලෝ දන්නවද සාමාන්‍යයෙන් අපි කනකොට පාන් භාගයක් වගේ කන්න පුළුවන්. මොකද පාන් ලේසියෙන් කන්න පුළුවන් දේ, ලේසියෙන් ගන්න පුළුවන් දේ. මොනවා හරි පරිප්පු ටිකක් සම්බෝල ටිකක් තිබ්බනම් අපි පාන් කනවා. ඒ වුණත් පාන් භාගයක තියෙනවා බත් පිඟන් 2-3ක තියෙන ශක්තිය. ඒ කියන්නේ කැලරි වලින් තමයි මේව මනින්නේ. ඉතින් පාන් ටික කාලා නිදා ගන්නවා අවාසනාවන්ත අසරණයා. අන්තිමේදී මුළු රෑ පුරාම සීනි මට්ටම වැඩි, මුළු රෑ පුරාම යාගේ නහර ටික නරක් වෙනවා. නහර ඇතුලේ ඔය ආතරොස්ක්ලෙරෝටික් කියලා ඔය අපි කියන්නේ කොලෙස්ටරෝල් බිඳිති හැදෙනවා. දවසක ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒ බිඳිති කැඩිලා යනවා. මේවා හැදෙන්නෙම හදවතේ සහ මොළේ වැඩිපුරම. එහෙම වෙලා අපිට අවාසනාවන්ත ජීවිත උරුම වෙනවා. ඒ නිසා පිඟානට බත් බෙදා ගන්නකොට මුලින්ම මාළු පිණි ටික බෙදලා ඉවර වෙලා ඉතුරු වන ඉඩට බත් බෙදා ගන්න. අපි කන බුෆේ එකේ පැත්ත මාරු කරන්න ඕනේ. අපි බෙදන බත් එකේ කෑම බෙදන පිළිවෙල වෙනස් කරන්න ඕනේ. මතක තියාගන්න. ඔබ කඩවල් වලින් ගන්නකොට තේරෙන ඉතින් බත් එකේ තනිකරම හාල් බත් තියෙන්නේ. මාළු පිණි පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් නම් භාගයක් මයින් කරන්න. අපරාධි කියලා හිතන්න එපා. අපරාධි කියලා හිතලා කෑම අපරාධි විසික් කරන්න කියලා කන්න එපා. වගේ ජීවිතය අපරාධි. ඒ නිසා මේ ශක්ති ජනක ආහාර හොඳට මතක තියාගන්න. ඒ නිසා තමයි අපි කියන හොඳ කාබෝහයිඩ්‍රේට් අපි කතා කරනවා. ඒ තමයි ඔය රතු නාඩු. තම්බපු නාඩු. මේ හොඳ කාබෝහයිඩ්‍රේට්. තේරුණා නේද? ඒ වගේම තමයි ඉස්සර කතා කරන දේශීය හාල්. මේ වලින් අර ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් හරිම අඩුයි. මේවා තමයි ඉස්සර අපි හාල් විදිහට කෑවේ.
මේවා තමයි අපි බත් විදියට කෑවේ. මේවා කාලා අපි ගෙවල් අතු ගෑවා. අපි අර වී කෙටුවනේ. අපි ගෙවල් වල ගොඩක් මහන්සි වුණා. මිදුල් තිබ්බ අපිට අතු ගන්න. අපි කය වෙහෙසලා වැඩ කරා. අපි ගොඩක් පහින් ඇවිද්දා. දැන් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි කාලා පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නවා. දැන් අපි කාලා ඇඳක් උඩ හාන්සිලා ඉන්නවා. ඉතින් මේ ශක්තිය ශාරීරික අභ්‍යන්තරය විනාශ කරලා දානවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් හොඳ කාබෝහයිඩ්‍රේට් ගන්න. මේ පිරිසිදු කරපු මේ පාම් පිටි, එහෙම නැත්නම් මේ පිරිසිදු කරපු සම්බ කැකුළු වගේ බත් මේවා කන්න එපා. මේවා ශක්ති ජනකයි. පාම් පිටි වලින් හදපු කෑම කන්න එපා. දරුවන්ට අපි දැකලා තියෙන ඉස්කෝලවල ළඟ මේ හදලා තියෙනවා. මේ නිකන් බේකරි හැම ඉස්කෝලයක් ළඟම බේකරියක් තියෙනවා. දවසක් උදේ උයන්න පරක් වුණා කමක් නැහැ. නමුත් පුරුද්දක් හැටියට දරුවන්ට පාම් පිටි පොවන්න එපා, කවන්න එපා. මේ කෑම කවන්න එපා. ඊට වඩා හොඳ ළමයිට වස දෙනවා. මොකද වස දුන්නොත් මැරෙන්නේ එක සැරේ. මේවෙන් ටික දුක් විඳලා මැරෙන්නේ. ඒ නිසා පිෂ්ඨය පරිභෝජනය කරන එක ගැන හොඳට සිහි තබා ගන්න. දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණා තමයි අපිට එන අහිතකර unsaturated lipids. ඔයගොල්ලෝ දන්න මේ ෆාම් ඔයිල් ආශ්‍රිත නිෂ්පාදන. ඕනම බිස්කට් එකක් ගන්න. එහෙම නැත්නම් ඔය කෑම කඩවල් වල බලන්න තෙල් කොහෙන්ද එන්නේ කියලා. මේ හැම තැනකම ෆාම් ඔයිල් තියෙන මේ unsaturated තෙල් අපිට පුදුම විදිහට වැඩි අපේ ආහාරේ. ඒස අපි දකින්න අපේ රෝගීන්ගේ ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක අහස උසට, LDL අහස උසට මේ අවුරුදු 20 ගණන් වල මේ දැන් මොහොතකට කලින් අවුරුදු 23 ළමෙක්ට සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වලට තුනමත් එක්ක පොතක් පටන් ගත්තා. වැඩිදුර පරීක්ෂණ සඳහා ඒව රෝහලට යොමු කළා. අපරාධي අවාසනාව වෛද්‍යවරු වෙන අපිට මේ වගේ ළමයින්ට පොත් පටන් ගන්න වෙන හැටි. දවසකට අලුතෙන් පොත් 5ක් 6ක් නම් පටන් ගන්න වෙනවාමයි මේ නිදන්ගත රෝගات එක්ක. නිසා මතක තියාගන්න. රෝගේ බැලඳුනොත් එතන ඉඳලා ඔබ වෛද්‍යවරයාත් එක්ක වැඩ කරන්න. නමුත් මම ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් මේ නිදන්ගත රෝගයක් ඔබේ නමට යටින් ලෙව ගන්න එපා. ඔබේ ආහාරය අතිශය ආහාරගෙන සැලකිලිමත් වෙන්න. එළවලු පලා වර්ග කිසි ප්‍රශ්නයක් නැහැ. මස් මාළු කිරි බිත්තර කිසි ප්‍රශ්නයක් නැහැ. ඇට වර්ග කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දිවට දැනෙන පැණි රස ඕනෑවට වඩා කන්න එපා. විශේෂයෙන්ම කෘතිම සීනි දාපු කෘතිම මේ බීම වර්ග ගෙදර ගේන්න එපා. මේ පළතුරු බීම ගෙදර ගේන්න එපා. ඔය ගහලා තියෙන ටැග් එකේ සීනි රතු පාටයි නම් කන්නවත් එපා. ඒ දිහා බලන්නවත් එපා. දරුවෙක්ට දෙන්නත් එපා. කෙනෙක් ගෙදර ආවත් සර්ව් කරන්නත් එපා. තේකට සමහරු සීනි ගොඩාක් දානවා. සමහර තේ නිකන් සරුවත් වගේ. එහෙම කරන්න එපා. කටට සීනි හුරු කරගන්න එපා. පුළුවන් තරම් සීනි අඩු කරලා නැත්තරම නැති කරලා දාන්න. මේක වසංගතයක්. 5 දිනෙකට එක්කෙනෙක්ට ලංකාවේ සීනි හැදුනොත් කී දෙනෙක්ගේ කකුල් කැපෙයිද? කී දෙනෙක්ගේ ඇස් අන්ධ වෙයිද? ඊළඟ එක ව්‍යායාම. පුළුවන් නම් බලන්න දවසකට පැය භාගයක් හොයාගන්න. මේ ජිම් යන්න ඇඟ හදාගන්න නෙමේ. පණ බේර ගන්න ඇවිදින්න. ශරීරයේ දහනය කරගන්න. පුළුවන් තරම් බලන්න Tamanගේ කය වෙහෙසන වැඩක් කරන්න. මේ ටික හැම ශ්‍රී ලාංකිකයෙක්ම දැනගන්නට ඕනේ. මැදි වයසේ විශේෂයෙන්ම හැම ශ්‍රී ලාංකිකයෙක්ම දැනගන්න ඕනේ. ඔබට නිදන්ගත රෝගයක් තියෙනවා නම් අපි කලින් කරන වීඩියෝස් බලන්න. මේ කතා කරන නිරෝගී ඔබට මේ පණිවිඩ ජනගත කරන්න උත්සාහ කරන්න. මේ ඔබේ යහපතට ඔබ වෙනුවෙන් කරන මේ පණිවිඩ වෙන කිසිම පටු අරමුණක් නැතුව කරන පණිවිඩ ජනගත කරන්න. මිනිස්සුන්ට කෑම ගැන ඔළුවෙන් කල්පනා කරන්න පුරුදු කරන්න. හරිම ලේසි. පිෂ්ඨය පුළුවන් තරම් අඩු කරන්න. පැණි රස පුළුවන් තරම් අඩු කරන්න. නොකාම ඉන්න. ව්‍යායාම අනිවාර්යයෙන්ම කරන්න. ඔබට අවශ්‍ය කරන ලේ පරීක්ෂණ ටික ඔබේ පවුලේ වෛද්‍යවරයා ලවා සිදු කරගන්න. ශරීරයේ තියෙන පැරාමීටර්ස් ටික ඔප්ටිමම් ලෙවල් එකේ තියෙනවද කියලා බලන්න. HbA1c එක කරගන්න. කොලෙස්ටරෝල් එක කරගන්න. ප්‍රෙෂර් එක බලා ගන්න. මේවා ඔප්ටිමම් නම් ඔබ ඔබේ නිරෝගීකම ගැන සතුටු වෙන්න. තවත් කෙනෙක් නිරෝගීව තියන්න මේ වීඩියෝ එක අපිට බෙදලා ජනගත කරලා උත්සාහ කරන්න. අපිට උදව් කරන්න. මේ ශ්‍රී ලාංකික අහිංසක මිනිස්සුන්ව සැපෙන් සතුටින් සුවෙන් තියන්න ප්‍රාර්ථනා කරනවා. ඔබට ඒම ලැබේවා කියලා. හමුවෙමු නැවතත් මේ වගේම වීඩියෝ එකකින්.